වයස කීයද? වයස කීයද? වයස කීයද? කලින් කියන්න ඕනේ කොහොම ප්‍රශ්නයක් අහනවා කියලා. මම පෞද්ගලිකව මම හිතනවා මගේ ජීවිතය ඇතුලේ මම ගත්ත බහුතරයක් තීරණ ගැන මම සතුටුයි කියලා. සතුටුයි. අද ඉන්න මම හැදෙන්න මම මීට කලින් ගත්ත හැම තීරණයක්ම අඩු වැඩි විදිහට බලපාලා තියෙනවා. ඒක නිසා මම ඒ තීරණ ගැන සතුටුයි. මට ඉස්සර කාලෙම තිබ්බා ඉවර වෙන්නම ඉගෙන ගන්න ඕන අර කරනවා නම් කරන්න ඕන ලොවෙත් නැති වෙන්න කියලා. ඒ විදිහට මට තිබ්බා හරි ආසාවක් අපේ ගමෙන් ඉස්සෙල්ලාම ආචාර්ය පදිය සම්පූර්ණ කරන කෙනා වෙන්න. අපේ අම්මයි අප්පච්චි දෙන මට ඉගැන්නුවා. ඒක නිසා මට ඕනලා තිබ්බා යාලා දෙන්නගේ ඩියුටි එක උපරිමයෙන් ඉෂ්ට කරා කියලා. යාලා දෙන්නට ආඩම්බර වෙන්න, යාලා දෙන්න ජීවත් වෙලා ඉන්න කාලේ අධ්‍යාපන මට්ටමින් මට යන්න පුළුවන් උපරිම තැනට යන්න ඕනේ. ඉතින් මම ඒකට ගොඩක් මහන්සි වුණා. කැපකිරීම කරා. ඉතින් ඒ ඩිසිෂන්ස් ගැන මම සතුටු වෙනවා. ඒ වගේම මට ඕන වෙලා තිබ්බා අඩු වයසෙන් විවාහ වෙන්න. දරුණු පහරක්. අඩු වයසෙන් කියන්නේ ඒ කියන්නේ මම තරුණ කාලේ විවාහ වෙන්න. right? හේතුව මට ඕනලා තිබ්බා එතකොට අර ඒ තරුණ ජීවිතය රසවත් වෙයි කියලා. සහ අපිට තරුණ කාලේ කරන්න තියෙන දේවල් ගොඩයි. සහ මම හිතුවා තරුණ කාලේ මේ මැරි කරොත් එතකොට තරුණ වයසෙන් දරුවෙක් හදන්න පුළුවන් කියලා. මගේ ටාගට් එක තිබ්බා අවුරුදු 30ට කලින් ළමෙක් ඉන්න ඕන. අඩුම 29 වත් කියලා. දුව හම්බුනේ 29. ආසාව තිබ්බෙත් මට ඕනලා තිබ්බනේ මට 50ක් විතර වගේ වෙද්දි. එතකොට දුවත් හරි යන් අපි දෙන්න නිකන් අර යාළුවෝ දෙන්නෙක්ගේ ඉන්න පුළුවන් කියලා. අදටත් මම ඉස්කෝලට යන්දී මට හරි ආසයි. මං හරි ආඩම්බරයි. කියන්නේ තරුණ තාත්තෙක් දුවෙක් එක්ක යන්න දකිද්දි මට හරි ආඩම්බරයි. ඉතින් ඒකත් මම ගත්ත එක ඩිසිෂන් එකක්. මම ඒක ගැන හරි සතුටුයි. එතකොට මගේ කරියර් එක පැත්තනොත් මං පොඩි චේන්ජස් කරා. මොකද මම මුලින්ම ස්පීච් පැතොලොජි තමයි මගේ ප්‍රධාන විෂය පතේ උනේ. ඒතර කතාව, භාෂාව සම්බන්ධව, කෑම ගිලීම සම්බන්ධ කට්ටියන්ට ට්‍රීට් කරන එක තමයි මම කරේ. ඒතර ඒ අතරතුරේ මම හිතුවා මිනිස්සුන්ගේ වෙනස්කම්, මිනිස්සුන්ගේ හැසිරීම් ගැන මට ඉස්සර කාලේ ඉඳලම පොඩි ආසාවක් තිබ්බා ඒව ගැන ඉගෙන ගන්න ඕන. පොඩි කරියර් චේන්ජ් එකකට යන්න ඕන කියන තැන හිටියා. ඉඳලා මම ආර්ට්ස් බේස් තෙරපි කරන්න පටන් ගත්තා. මගේ ඇඟ ඇතුලේ මං හිතනවා සංගීතය කලාව පොඩ්ඩක් ඇඟ ඇතුලේ තියෙනවයි කියලා. චිත්‍ර අඳින්න බෑ. බට් ඒ පැත්තෙනුත් පොඩි හැකියාවල් ටිකක් තියෙනවා කියලා. මට උනලා තිබා ඒ ටික එළියට අරන් ඒ දේවල් වලින් මිනිස්සුන්ට උදව් කරන්න ඕන කියලා. ඉතින් මං ආර්ට්ස් බේස් තෙරපි කරන්න පටන් ගත්තාම ඒකත් එක්ක මම අමුතුම පැත්තකට ගියා. ඊට පස්සේ කොග්නිටිව් බිහේවියර් තෙරපි කරා, සෙක්ස් තෙරපි කරා. ඒවත් එක්ක දැන් මගේ විෂය පතේ පුළුල් වෙලා තියෙනවා. මිනිස්සුන්ට කරන සේවාව පුළුල් වෙලා. ඒ ඩිසිෂන්ස් ගැනත් මම සතුටු වෙනවා. ඒක නිසා මම ඇත්තටම කිව්වොත් අවංකව කතා කරොත් මම මගේ ජීවිතේ මම මේ තාක්කල් ගත්ත ඩිසිෂන්ස් ගැන සතුටුයි. ඒකේ හොඳ ප්‍රතිඵලම විතරක් නෙමෙයි හම්බ වෙලා තියෙන්නේ.